කොහොමද ඉතින් ඔයාලා ගොඩක් හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් අද රීඩින් එකක් අරන් ආවා. මේකත් අර කලින් මම එක දවසක් ගෙනාවා වගේ රීඩින් එකක්. මේ කාඩ් තුනේ තියෙන තේරුම මම කියන්නේ නැහැ. 1 2 3 ඔයා මේකේ කිසිම වෙනසක් නැහැ. තුනම එකම විදිහට පේන කාඩ් තුනක්. මොකද මේකේ කිසිම වෙනසක් නැති හින්දා ඔයාලට එකපාරටම හිතට යන මේකෙන් එකපාරටම හිතට යන කාඩ් එක තෝරගන්න 1ද 2ද 3ද කියලා. මම ඒකට අදාළව no contact ඉන්න ඔයා මේ වෙලාවේ කතා කරන්න නැතුව ඉන්න බ්ලොක් කරලා මැසේජ් එකක් කරන්න නැතුව අහක බලන් ඉන්න. එයා ඔයාට කතා කරයිද මොකද කරන්නේ යා මොනවද හිතන්නේ කියන එක මම ඔයාලට කියනවා. මේක සාමාන්‍යයෙන් පාර්ට්නර්ට අම්මට තාත්තට සහෝදරයට යාළුවට ඕනම කෙනෙක්ට වෙනවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෙලාවේ හිතාගන්න කවුදවත් එක්ක කතා කරන්නේ නැති යාළුවෙක්ද තරහ වෙලා ඉන්නේ. එයා කතා කරන්නේ නැතුව ඉන්නේ. යාළුවෙක්ද කවුරු වුණත් යමක් නැහැ. අපි බලමු. යම් අය වාර කතා කරයිද මොකද්ද දැන් තියෙන තත්ත්වය කියලා. ඉතින් මුලින්ම තෝරගන්න මේ කාඩ් තුනෙන් එකක්. ඔයාලා කාඩ් තුන තෝරගන්න කම මතක් කරන්න මේක පොදු රීඩින් එකක්. ඉතින් සමහරක් අයට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ මේක පොදු රීඩින් එකක් නේ. ඉතින් ප්‍රයිවට් රීඩින් එකක් වුණා මට මෙසේජ් එකක් දාන්න වගේ හිතේ දැවෙන ඕනම ප්‍රශ්නයකට ඉතාමත් සාධාරණ මුදලකට ඔයාලට සර්විස් එක දෙන්න මම සූදානම්. හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් කියන්න ඕන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුළුවන්. හරි මං හිතනවා දැන් ඔයාලා කාඩ් එක තෝරගත්ත නැති කියලා. අපි බලමු මෙන්න මේ පළවෙනි කාඩ් එක තෝරගත්ත. ඔයාට මෙන්න මේ පළවෙනි කාඩ් එක තෝරගත්ත. ඔයාගේ දැන් කතා කරන්න නැති ඉන්නවා කෙනා මොනවද ඔයා ගැන හිතන්නේ කියලා. අය කතා කරයිද කියලා. හරි. දැන් ඔයත් එක්ක කතා නොකර ඉන්න කෙනා ඒ ගැන පසුතැවෙන ගමන් ඉන්නේ. මම ආයෙ එයාට කතා කරන්න ඕනි කියලා හිතනවා. එයා මාත් එක්කයි කතා කරයිද මම මේ උන දේත් එක්ක එයා මං ගැන මොනවා හිතයිද අන්න ඒ වගේ සිටුේෂන් එකක තමයි දැන් එයා ඉන්නේ. ගොඩක් වෙලාවට මට පෙන්වන්නේ මෙයා වගේ පාර්ට්නර් වෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් අයට මෙයා යාළුවෙක් සහෝදරෙක් අන්න ඒ වගේ කෙනෙක්. husband and wife boyfriend girlfriend නෙමේ වෙන කෙනෙක් කියලා ගොඩක් අයට සමහරක් අය මෙතන ඉන්නවා එක තෝරගත්ත එයාගේ පාර්ට්නර් ගැන තමයි බලන්නේ. හැබැයි ගොඩක් අයට පෙන්වන්නේ එයාගේ යාළුවෙක් අන්නේ වගේ කෙනෙක් ළඟින් ඉඳලා හිතට ඉදිලා අයින් වුණ කෙනෙක්. ගොඩක් දුරට මේක වෙලා තියෙන්නේ ඔයාගේ වරදින්. ඔයාගේ මොකක් හරි වචනකින් ඔයා කරපු දෙයකින් හිතට ඉදිලා තමයි අයින් වෙලා තියෙන්නේ. හැබැයි එයාට උනත් තේරෙනවා දැන් මේ වෙලාවේ මම මෙහෙම අයින් වුණ එක හරි නෑ මම මෙයාට කතා කරන්න ඕනේ කියලා. ඉතින් එයා බලන් ඉන්නවා ඔයාට කතා කරන්න. ඔයා මොනවද හිතයිද කියලා තමයි එයා හිතන්නේ. ඒක නිසා ඔයා එයාට කතා කරන්න. එයා අනිවාර්යෙන් ඔයත් එක්ක කතා කරනවා. එයා බලන් ඉන්නේ ඔයත් එක්ක කතා කරන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ දෙවෙනි කාඩ් එක. මෙන්න මේ කාඩ් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. කාඩ් එක බිම වැටුණා. ඉතින් එයා ඔයාට ගොඩක් ආදරය කරපු කෙනෙක් කාලයක එයා ඔයාට ගොඩක් ආදරය කරපු කෙනෙක්. එයා තේරුම් කරන්න උත්සාහ කළා තියෙනවා මගේ ආදරය මෙහෙමයි මං ආදරය කරන්නේ මෙහෙමයි කියලා. හැබැයි ඔයාට එයාව තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. මට අනිවාර්යෙන් මේ දෙවෙනි කාඩ් එක තෝරගත්ත අය මේ කාඩ් එක තෝරගත්ත අය මට කමෙන්ට් එකක් දාන්න මේ කතාව ඇත්ත නේද කියලා. මොකද මේක තෝරගත්ත ගොඩක් අයට මේ ඒක තමයි වෙලා තියෙන්නේ. ඔයා හිතුවා එයා ඔයාට ආදරය කරන්නේ එයා බනින්නේ මෙහෙම කරන්නේ මට ආදරේ නැති නිසා කියලා. හැබැයි එයාගේ සාමාන්‍ය විදිය කියලා තමයි පෙන්වන්නේ. මොකද සමහරට ඔයා මැසේජ් එකක් දැම්මම එයා ගොඩක් වෙලා යනවා වෙන්න පුළුවන් රිප්ලයි කරන්න. එයා ඔයත් එක්ක කතා කරනවා හොඳට කතා කරලා ෆෝන් එක තිබ්බට පස්සේ ටිකක් ඒ කියන්නේ ඔයාගෙන් ඈත් වෙනවා වගේ ගතියක් ඔයාලට තේරෙන්න පුළුවන්. හැබැයි එයා ගොඩක් දුරට මේක ගෑ ළමයිට තමයි තියෙන ප්‍රශ්නේ තමන්ගේ පිරි ළමයා එහෙම කරන එක. හැබැයි ඉතින් එයා ගොඩක් ඔයා ගැන හිතලා තියෙනවා ගොඩක් ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් ඒ කියන්නේ ගොඩක් දේවල් කරලා තියෙනවා එයා. සමහර විට එයා ඔයා වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා නොදැනුවත්ම මං කියන්නේ මුදල් වලින් මොන හරි තෑගි වලින් ඔයාට දුන්න දේවල් ගැන නෙමෙයි. එහෙම දේවලුත් එයාට නැති කාලේ ඔයාට පුළුවන් තරම් සතුටින් තියන්නේ පොඩි චූටිම දෙයකින් හරි පොඩි දෙයකින් හරි උත්සාහ කරලා තියෙනවා. හොඳට කල්පනා කරලා බැලුවොත් ඔයා ඒ තරම් දෙයක් එයාට කරලා නැහැ මේ වෙලාවේ. ඒ නිසා ඔයාගේ සම්බන්ධයට කොච්චර කාලයක් වුණා සමහරක් අය මේක මාස 6ට වැඩි සම්බන්ධතාව ගැන තමයි ගොඩක් අයට පෙන්නන්නේ. අවුරුද්දක් අවුරුද්දකමාරක් අන්න ඒ වගේ ගිය සම්බන්ධතාවලදී
ගොඩාක් දරා ගැනීම එක්ක තමයි එයා ඉඳලා තියෙන්නේ. ඔයාව ගොඩාක් ඉවසලා තියෙනවා. ඉතින් එහෙම දෙයදිත් ඔයා තමයි ගොඩක් වෙලාට මෙයාව අතහරින්න උත්සාහ කරලා තියෙන්නේ. එයාටත් ඒක එපා වෙලා තමයි වචේ කතා කරන එක නවත්තලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයා නැති කරගන්න හදන්නවාට හොඳම කෙනා. ඒ නිසා ඔයා ආයෙත් කතා කරලා එයා ළඟට යන්න. ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන සුදුසුම දේ කියලා මම හිතනවා. ඉතින් මට මේ දෙවෙනි කාඩ් එක තෝරගත්තා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තුන්වෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක බලමු. යා ආයෙත් කතා කරයිද මොකද්ද මෙතන වෙලා කියලා මොකද්ද ඔයා ගැන හිතන්නේ කියලා. හරි. එයා නම් ඔයත් එක්ක ඒ කියන්නේ කතා නොකර ඉඳලා තියෙන්නේ. ඔයාලා දෙන්න අතර ප්‍රශ්න වෙලා තියෙනවා මේ චිර කාලයක් පොඩි ප්‍රශ්න ලොකු ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා. හැබැයි මේ අන්තිම පාර ඔයාලා දෙන්න මේ කතා නොකර ඉන්න සිටුේෂන් එකට එන්න ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමහරක් විට ඒක ඒ කියන්නේ සමාවක් දෙන්න බැරි ප්‍රශ්නයක් වගේ හිතට දැනෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙතනදී එයාගේ වැරද්දෙන් තමයි මේක වෙලා තියෙන්නේ. ඔයා තාමත් එයා ගැන හිතුවට මේ පළවෙනි ආයත දෙවෙනි ආයත වඩා ගොඩක් වෙනස් ඔයාට හම්බුන එක. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පැත්තෙන් තමයි ප්‍රශ්න වෙලා තිබෙන්නේ. හැබැයි මේකෙදි ගොඩක් අයට සමහරක් අයට එහෙම නොවෙන්න පුළුවන්. මේක පොදු රීඩින් එක නිසා. හැබැයි ගොඩක් අයට වෙලා තියෙන්නේ තමන්ගේ පැත්තෙන් තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. හැබැයි සමහරක් අය පිළි අරගෙන තියනවා දැන් හිතීම ආව මගේ පැත්තේ මම වැරදි මට මෙහෙම නොකර ඉන්න තිබ්බා මට මෙයාව තේරුම් ගන්න තිබ්බා කියලා. හැබැයි ගොඩක් අය ඒක තාමත් පිළිගන්න කැමති නැහැ. තමන්ගේ හිතෙන්වත් පිළිගන්න කැමති නැහැ. කවුරු කොහොම කිව්වත් පිළිගන්න කැමති නැහැ. හිතන්නේ අරයාගේ පැත්තෙන් තමයි වැරදුනේ කියලා. එයාගේ පැත්තෙන් තමයි ආදරය අඩුපාඩුනේ. එයාගේ පැත්තෙන් තමයි විශ්වාසය නැති උනේ කියලා. හැබැයි ඔයාගේ පැත්තෙන් තමයි ගොඩක් දුරට යලා තිනවා. ගොඩක් දුරට යාව සැක කර රණ්ඩු කර ඒ දේවල් කරන්න ගත්තා. එයාට ඔයාව එපා වෙන තැනට ඔයා එයාව පත් කරා. ගොඩක් වෙලාට ඔයා තමයි මේ වෙනකොට මේ වෙනකන් නෝ කන්ටැක්ට් ඉන්න උත්සාහ කරලා තියෙන මොකක් හරි පොඩි ප්‍රශ්නයක් වුණ ගමන් ඔයා બ્લોක් කරලා තියෙනවා. යාව කතා නොකර ඉඳලා තියෙනවා. එයාට කන්ටැක්ට් කරගන්න බැරි වෙන තරමට ඔයා එයාගෙන් ඈත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා මාපුවම් બ્લોක් කරලා කතා කරලා තියෙනවා. එහෙම ගොඩක් කාලයක් මේක වෙලා තියෙනවා. ඉතින් ඒත් එයා මං හිතන විදිහට ගොඩක් අයට එයා එහෙම කරලා නැහැ. එයා ඔයා කතා කරනවා මං බලන් ඉඳලා තියෙනවා. හැබැයි එයා රන් තියෙන අවසාන තීරණේ එයා කියලා තියෙනවා කලිනුත් මෙහෙම කරන්න එපා. මටත් එපා වෙන දවසක් එනවා කියලා. හැබැයි ඔයා ඒක අහලා නැහැ. මේ සැරේත් ගොඩක් දුරට ඔයා වෙන්න ඕනේ. එයා එක තරහ වෙලා හෝ બ્લોක් කරලා තියෙන්නේ. හැබැයි එයා තීරණයක් කරන් තියෙනවා. මේක හරියන්නේ නැහැ. මම මෙයාට ආයෙ කතා කරන්නේ නැහැ කියලා. සමහරක් විට මේ සම්බන්ධය අවුරුදු 4-5ක් කාලයක් තිබ්බ කෙනෙක් ඉන්නත් පුළුවන්. පොඩි කාලයක් තිබ්බ කෙනෙක් ඉන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් එයා මේ වෙලාවේ දැඩි තීරණයක ඉන්නා කියලා පෙන්නනවා. ඉතින් ගොඩක් දුරට පෙන්නන්නේ එයා ආය ගොඩක් අයට එන්නේ නැති වෙයි කියලා තමයි. ඉතින් මෙහිමයි පොදු රීඩින් එක නිසා එන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේ ගැන ලොකු කියන්නේ හිතේ බයක් සැකයක් තියෙනවා නම් එයා ඕනමයි කියලා හිතෙනවා නම් ඔයා මගෙන් ප්‍රයිවට් රීඩින් එකක් ගන්න. හැමෝටම නෙමෙයි මම කියන්නේ මේක අර ගොඩක් කාලයක් ගිය මේක මෙයා ඕනමයි කියලා කියන්නේ මෙයාව අතහරින්න බෑ කියලා ඉන්න පිරිසක් ඉන්නවනේ. අන්න එයාලා දාන්න. එතකොට අපි බලමු මොකද්ද ඒ කියන්නේ මේක පොදු රීඩින් එකක් ඉඳන් මට වෙනම කියන්න බෑනේ. ඉතින් එතකොට බලමු අපි මෙයා ආය අනිවාර්යෙන් ඔයාට එයිද? ඔයාලට නේතෝ ඔයාට එයිද? ඔයාට කතා කරයිද? මේක කරන් යන සුදුසුද කියන එක ප්‍රයිවට් රීඩින් එකක් කරා බලමු. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් ගන්න පුළුවන්. එහෙනම් එයාලා මට කමෙන්ට් එකක් දාන්න. මේ අංක 3 මේ තුන්වෙනි කාඩ් එක තෝරගත්ත ඔයාලට තමයි මම මේ දේ කිව්වේ. මොකද මේගොල්ලන්ට වගේ නෙමෙයි ඔයාට එයා ගොඩක් දුරට තියෙන අය ගොඩක් අය 99%කටම මේ රීඩින් එක බලපු 99%කටම තියෙන්නේ එයා ලොකු තීරණයක් අරන් මේ වෙලාව අය ඔයාලකට එන්නේ කියලා වගේ තීරණයක ඉන්නේ. ඉතින් මට මැසේජ් එකක් දාන්න WhatsApp එකට නම්බර් එකට ඔයාලට වෙනම රීඩින් එකක් අවශ්‍ය නම් විතරක්. හරියනම් මම හිතනවා මේ කාඩ් තුනම තෝරගත්ත ඔයාලට හරිම හරි උත්තරේ ලැබුණා කියලා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න මම මේ කියපු දේවල් හරිද
මොන හරි මේකට ප්‍රශ්න තියෙනවද ඒ කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මොකද ඔයාලා ඒව දේවල් කිව්වොත් තමයි මමත් ඒ දේවල් හදාගෙන ඔයාලට හරිම හරි රීඩින් එක දෙන්න පුළුවන්. ඉතින් ආයෙත් අලුත් රීඩින් එකක් අරන් එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.